සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. අද අපි වැව්මාළු ව්‍යංජනයක් රසට හදමුද? ඔයාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මුලින්ම වැව්මාළු හොඳින් සුද්ධ කරලා කැබලි වලට කපලා හොඳින් පිරිසිදු කරගන්න. තෙප්පිලි මාළු ග්‍රෑම් 500ක් මම අරගෙන තියෙනවා. ඒකට මිරිස් කුඩු මේස හැඳි එකක්, එතකො තුන පහ මේස හැන්දක්, ගම් මිරිස් තේ හැඳි භාගයක්, ලුණු තේ හැන්දක්, ගොරක පේස්ට් එකෙන් තේ හැන්දක්, එහෙම නැත්නම් ගොරක කැබලි දෙකක් පමණ කහකුඩු සුවල්පයකුත් එකතු කරලා සියල්ලම මාළු කැබලි වල හොඳින් දැවටෙන පරිදි මේ වගේ ගා ගන්න. භාගයක පමණ කාලයක් පසකින් තියලා තියන්න. ප්‍රතිභාජනයක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් එකතු කරගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට අබ ස්වල්පයක්, සූදුරු ස්වල්පයක් එකතු කරගන්න. උදාවට කපාගත්ත ඉඟිලි සිදුරුම් ටිකක්, ඉලුහල් ස්වල්පයක්, සුදුපෙති කැබැල්ලක්, වෙනසල් කීපයක්, රම්ප කරපිංච ටිකක්, කපාගත්ත ලුණු ටික එකතු කරලා සියල්ලම හොඳින් කලවම් කරගන්න. මදක් බැදීගෙන එන විට කපාගත්ත මාළු කිහිපයකුත් එකතු කරගන්න. මාළු කැබලි ටික අට්ටිය මත අතුරා ගන්න. මදක් දැතෙන විට ඉතින් මාළු කෑලි අනෙක් පැත්ත හරවන්න. මදින් මද හත්තිය පොළවා ගන්න.
මද වේලාවක් වැටෙන විට උදාවට කපාගත් තක්කාලි ටිකකුත් එකතු කරගන්න. පියනකින් වහලා විනාඩි 5ක් විතර කාලයක් මද ගින්නේ පිසගන්න. පියන ඇරලා කට්ටිය මදක් හොලව ගන්න. වතුර කෝප්පයක් පමණ එකතු කරගන්න. මද වේලාවකින් රස අනුලු මිරිස් ටිකක් එකතු කරගන්න. පියනකින් වහලා තවත් විනාඩි 5ක පමණ කාලයක් පිසගන්න. මදින් මද කට්ටිය හොලව ගන්න. පියන ඇරලා මිටිකිරි කෝප්ප භාගයක් පමණ එකතු කරගන්න. කට්ටිය හොලවගෙන නැවත පියනකින් වහලා විනාඩි 10ක පමණ කාලයක් මද ගින්න පිසගන්න. මදින් මද කට්ටිය හොලව ගන්න. ඔයාලත් මේ විදිහට රසට වැව්මාළු ව්‍යංජනයක් හදලා රස බලන්න. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපේ Facebook පිටුවටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.